ඉතින් මම හිතුවා අද ඔයාලට මේ කැපැසිටර්ස් ගැන, ඒ කියන්නේ මේ ධාරිත්‍රක වැඩ කරන්නේ කොහොමද කියලා දෙන්න. විශේෂයෙන්ම මේ පැරලල් ප්ලේට් කැපැසිටර් කියන එක, ඒ කියන්නේ සමාන්තරගත තහඩු ධාරිත්‍රකය කියන එක, ඒ විදිහට තමයි ගොඩක්ම ධාරිත්‍රක වැඩ කරන්නේ. එතකොට අපි ඉස්සෙල්ලම බලමු මේ අලුතෙන් මිලදී ගන්නකොටම මේ කැපැසිටර් එකක්, ඒකේ තියෙනවා එක අග්‍රයක් දිගට තියෙනවා, අනිත් අග්‍රය කොටට තියෙනවා. ඒකෙන් පුළුවන් අපිට අඳුන ගන්න මේ දිග අග්‍රය තමයි ධනාග්‍රය විදිහට ගන්නෙ. අනිත් එක ඍණාග්‍රයේ ගොඩක් වෙලාවට මේ බඳේ පැත්තක ඍණ මාක් එක ඇඳලා තියෙන හින්දා අපිට මේ පැත්ත ඍණ කියලා ගන්න පුළුවන්. ඊට අමතරව සමහර ඒවායේ ධන පැත්ත ඇඳලා තියෙන කැපැසිටරුත් තියෙනවා. මෙතන මම මේ රතු පාටින් මාක් කරලා තියෙන එකෙන් ඔයාලට පේනවා ඇති. වෝල්ටේජ් එක 15000ක් විතර වෙන හයි වෝල්ටේජ් සෙරමික් කැපැසිටර්ස් තුනක් තමයි මේ යටින් පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ එච්චර ලොකු වෝල්ටේජ් එකක් වුණත් මේකේ කැපැසිටර් එක තියෙන්න පුළුවන්. ඒක නිසා මේවා හැන්ඩල් කරනකොට, ඒ කියන්නේ මේවා භාවිතා කරද්දී බොහොම පරිස්සමට කරන්න ඕන. මොකද ලොකු වෝල්ටේජ් එකක් තියෙනවා. මේවා සුළු වෙලාවකදී ඩිස්චාර්ජ් වෙනවා. මේ දකුණු පැත්තෙන් පෙන්නලා තියෙන විදිහේ කැපැසිටරුත් ඔයගොල්ලෝ ඕන තරම් දැකලා ඇති. ඉන්ඩක්ෂන් මෝටර්ස් වල මෝටර් ස්ටාර්ට් කරගන්න එහෙම මේ වගේ කැපැසිටර් භාවිතා කරනවා. දැන් මේ කැපැසිටර් එකේ ඔයාලට පේනවා මේ 25යි මයික්‍රෝෆැරඩ්. එහෙම නැත්නම් මේකේ දාලා තියෙනවා තව ධන ඍණ 105ක් කියලා තියෙනවා. ඒ මෙම ධාරිත්‍රකයට දැරිය හැකි මයික්‍රෝෆැරඩ් ප්‍රමාණ පරාසය තමයි මේ පෙන්වන්නේ. ඒතර ඇත්තටම මේ 25න් 105 යගේ කියන්නේ 1.25යි. ඒක නිසා මෙම ධාරිත්‍රකයට ඇත්තටම ගන්න පුළුවන් වෙන්නේ 24 ඉඳලා 26 වෙනකන් මයික්‍රෝෆැරඩ් ප්‍රමාණ දක්වා විතරයි. එතකොට මේ 450යි වෝල්ට් AC කියලා ගහලා තිනවා. මේකේ පැත්තෙන් ලියලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මොකද්ද? මේක ඇත්තටම මේකට දැරිය හැකි උපරිම වෝල්ටීයතාවය තමයි මේ පෙන්වලා තියෙන්නේ. හැබැයි ඊට වැඩිය අඩු වගයන් මේකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඇත්තටම 380යි වෝල්ට් හරි 400යි වෝල්ට් පෙන්වලා තියෙන ධාරිත්‍රකයක් වෙනකොට ආදේශ කරන්න පුළුවන්. හැබැයි අපි හිතමු 455 කියලා ගහලා තිබුණ කැපැසිටර් එකක් තියෙනවා කියලා. ඒ වෙනුවට මේක පාවිච්චි කරන්න බෑ. මොකද මයික්‍රෝෆැරඩ් ගාන සමාන වුණාට වෝල්ටේජ් එක මේකගේ පන්නලා යන්න බෑ කොයි වෙලාවකවත්. ඊට අඩු වගයක් සඳහා භාවිතා කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ පැරලල් ප්ලේට් කැපැසිටර්. ඒ කියන්නේ මේ සමාන්තරගත තහඩු ධාරිත්‍රකයක් කියන්නේ මොකක්ද කියලා. ඒක තමයි මේ ධාරිත්‍රක වල මූලික સિદ્ધාන්තය. කැපැසිටර් එකක් හදන ආකාරය. සන්නායක තහඩු දෙකක් සමාන්තරව තියලා ඒ අතරට මේ විද්‍යුත් පරිවාරක ද්‍රව්‍යයක්. ඒක මයිකා හරි ග්ලාස් කුඩු වලින් හදපු එකක් හරි වෙන්න පුළුවන්. ඒකාකාරීව තුනීවට අතුරලා ගැනීමෙන් තමයි මේ සමාන්තරගත තහඩු ධාරිත්‍රකයක් හදලා තියෙන්නේ. ඉතින් මේ විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය මේ තහඩු අතරේ බොහොම තුනීවට අතුරලා තියෙන්නේ. අනිත් එක මේක හරියට ඒකාකාරීව අතුරලා තියෙන හින්දා තමයි මේ ප්ලේට් දෙක, ඒ කියන්නේ මේ උඩ යට තියෙන තහඩු දෙක සමාන්තරව තියෙන්නේ. කැපැසිටර් එක ෆේල් වෙනවා කියන්නේ ඇත්තටම මේ තුනී ගතිය ඕනවට වැඩි තුනී වුණොත් වෙන්නේ උඩ යට මේ තහඩු අතර ධාරාවක් ඇති වෙලා මේ කැපැසිටර් එක පුපුරලා යන්න පුළුවන්. එතකොට මේ දකුණු පැත්තේ තියෙන කැපැසිටර් එකේ අපි කවරේ අයින් කරලා බැලුවොත් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. එතකොට ඇත්තටම මේ ඔයාලට පේනවා මේ සන්නායක තහඩු දෙක අතරමැද්දේ විද්‍යුත් පරිවාරකයේ තියලා මේක මේ රෝල් කරලා අරගෙන තියෙන්නේ. මොකද මේ තහඩු දෙක ගොඩක් ලොකු ඒරියා එකක්, ඒ කියන්නේ වර්ගඵලයක් ලබා ගන්න ඕන හින්දා මේක දිගට අරගෙන මේ රෝල් කරලා පැදුරු වගේ ඔතලා තමයි මේක ඇතුළට දාලා තියෙන්නේ. එතකොට අපි දැන් මේ කැපැසිටර් එකට බැටරියක් සම්බන්ධ කරගමු. මෙහෙම සම්බන්ධ කරගත්තා. මේ ධන ඍණ මම මාක් කරලා තිනවා. මෙතනත් මම ඊතල දාලා පෙන්නලා තිනවා. මේ ධනාග්‍රය ඍණාග්‍රය කියලා දාලා තිනවා. ඒක මෙතන පැහැදිලි කරනකොට ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක ධනාග්‍රය උඩ පැත්තයි ඍණාග්‍රය යට පැත්තයි උනේ කොහොමද කියලා. එතකොට සන්නායක තහඩු දෙක මේ පෙන්නලා තිනවා. විද්‍යුත් පරිවාරකයත් මෙතන තැඹිලි පාටට මේ ලෝහ තහඩු දෙක මැද්ද පෙන්නලා තිනවා. දැන් මම පැහැදිලි කරන්න ලේසි වෙන්න මේ මැද තියෙන පරිවාරක ද්‍රව්‍ය තුනීවට තියෙන එක පොඩ්ඩක් මහතර ගත්තා. දැන් මම මෙතන මේ තහඩු දෙකත් පොඩ්ඩක් මහතර ඇඳගත්තා. මොකද මේ පෙන්නන්න මේක වට පේනවා මේ සන්නායක තහඩුවේ ආරෝපණ උදාසීන වෙලා තියෙන මේ ධන ඍණ විදියට ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත විදියට ගන්න පුළුවන්. එතකොට ධන ආරෝපණත් එක්ක උදාසීනව තමයි තියෙන්නේ. එතන මේ විද්‍යුත් පරිවාරක මාධ්‍ය තුලත් මොකද තියෙන්නේ? මේක ඇතුලේ තියෙන අණු ඒවා හැබැයි ධනාරින ද්‍රව්‍යතාවයෙන් යුක්තයි.
ධන ඍණ තියෙනවා ඔයගොල්ලන්ට පේනවා මැද. හැබැයි මෙහෙම තිබුණාට මේ උඩයට තියෙන තහඩුවෙන් මේකට බලපෑමක් ඇති වෙන්නේ නැති හින්දා, මොකද උදාසීන අණු තියෙන හින්දා ද්‍රව්‍යතාවයෙන් යුතු උනත් මේ මැද තියෙන අණු ටික අවිධිමත් ලෙස තමයි විසිරීලා තියෙන්නේ. ඒක පිළිවෙලකට නෙමෙයි තියෙන්නේ. දැන් අපි ස්විච් එක වහලා බලමු. දැන් මොකද වෙන්නේ? මේ උඩ ප්ලේට් එකේ තියෙන ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන ඔක්කොම මේ බැටරියේ ධනාග්‍රය වෙත ගලාගෙන එනවා. ඒතර ඒ ගමන්ම මේ බැටරියේ ඍණාග්‍රයේ ඉඳලා ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන කැපැසිටර් එකේ යට තියෙන ලෝහ තහඩුව වෙත ගලාගෙන එනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ගැලීම හැම විටම සිද්ධ වෙන්නේ ඍණාග්‍රයේ ඉඳලා ධනාග්‍රය වෙත. ඕන වෙලාවක ධාරාවෙහි විරුද්ධ අතට තමයි, කියන්නේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට තමයි ගලා යන්න ඕන. හැබැයි මේ ධාරිත්‍රිකයේ විද්‍යුත් පරිවාරකය මේ ධාරාවක් ගලන්න ඉඩ දෙන්නේ නැහැ. මේ ඉලෙක්ට්‍රෝන ගැලීම විතරක් සිද්ධ වෙනවා මෙතනදී. ඒ වගේම මෙම ඉලෙක්ට්‍රෝන ගැලීම මේ තහඩුව අතර වෝල්ටීයතාවය මේ විදුලි කෝෂයේ වෝල්ටීයතාවයට සමාන වෙන තෙක්ම සිද්ධ වෙනවා. මම මෙතන පෙන්නලා තියෙනවා සැපයීම් වෝල්ටීයතාවය සමාන වෙනවා. එතකොට තහඩුව අතර වෝල්ටීයතාවය කියන්නේ මේ කැපැසිටර් එකේ ධන ඍණාග්‍ර දෙක අතර වෝල්ටීයතාවයට. එතකොට මෙතන උදාසීන වූ අණු නොසලකා හැරියම මේකේ පේනවාට මම මකලා දැම්මා ඒවා ඉහළ තහඩුවේ ධනාරෝපණයි, මෙතන පහළ තහඩුවේ ඍණාරෝපණයි ඇති වෙලා තියෙන්නේ. හැබැයි කලින් අවිධිමත් ලෙස මේ විසිරලා තිබුණ පරිවාරක මාධ්‍යයේ තිබුණ අණුත් දැන් ඔයාලට පේනවා ඇති මේ ධන ඍණ ආරෝපණ ආකර්ෂණය වෙන ආකාරයට පෙළ ගැහිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මැද තිබුණ අණු ටික ඔයාලට පේනවා මේ උඩ තියෙන ධනාරෝපණයේ පැත්තට හැරිලා තියෙන ඍණාරෝපණය. ඒතර මේ අණුව මේ විදිහට හැඩ ගැහිලා ඒ අණුව එක්තරා පිළිවෙලකට හැදිලා තියෙන දැන්. දැන් මොකද වෙන්නේ? මේ උඩ සහ යට ඇති සන්නායක තහඩු ඒවා අතර සමානවත් ප්‍රතිවිරුද්ධ වූ ආරෝපණ දරාගෙන සිටින නිසා මේ තහඩු අතර ඇති වෙනවා විද්‍යුත් පරිවාරක මාධ්‍ය තුල ඇති වෙනවා විද්‍යුත් ක්ෂේත්‍රයක්. අතරම මේක ධාරාවක් ගමන් කරන්න බෑ. හැබැයි මෙතන ඉලෙක්ට්‍රිකල් ෆීල්ඩ් එකක් ඇති වෙනවා විද්‍යුත් ක්ෂේත්‍රයක්. ඒක ඇතිවන්නේ ධනාරෝපිත සහ ඍණාරෝපිත අතර. ඒ කියන්නේ ධනාරෝපණයේ සිට ඍණාරෝපණයේ පැත්තට තමයි මේ විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙලා තියෙන්නේ. ඒත් මතක තියාගන්න ඕන මේ සන්නායක තහඩුව අතර විද්‍යුත් ක්ෂේත්‍රයක් පමණයි ඇති වෙන්නේ. මොකද තහඩුව අතර ඇති විද්‍යුත් පරිවාරක මාධ්‍ය නිසා කිසිවිටකත් මේ හරහා ධාරාවක් ගැලීමට ඉඩක් නැහැ. ආරෝපණ තත්ත්වයක් විතරයි පවතින්නේ. දැන් අපි මේ ධාරිත්‍රිකයේ පරිපතෙන් අපි මේ බැටරි එක ඉවත් කරගන්නවා. එතකොට මේ විද්‍යුත් කෝෂය අයින් කරා කියලා දැන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ධාරිත්‍රිකයේ සම්පූර්ණ ආරෝපණ තත්ත්වයේ තියෙන්නේ දැන්. ධාරිත්‍රිකයේ අග්‍රාතරක් තියෙන්නේ දැන් අර බැටරි එකේ තිබුණ වෝල්ටීයතාවයමයි. දැන් අපි මේ බැටරිය අයින් කරන්නේ මේ ධාරිත්‍රකයෙන්. දැන් අපි වෙනුවට මේ ස්විච් එකකුත් එක්ක බල්බ් එකක් හයි කරගෙන බලමු. දැන් ස්විච් එක වහපු ගමන් ඔයාලට පේනවා මේ බල්බ් එක දැල් වෙනවා එකපාරම. දැන් ඒ ගමන්ම මොකද වෙන්නේ? මේ ඍණාග්‍රයේ තියෙන ඉලෙක්ට්‍රෝන මේ බල්බය හරහා මේ ධාරිත්‍රකයේ ධනාග්‍රය වෙත ගමන් කරනවා. ගමන් කරමින් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන බල්බය හරහා බල්බය දැල්වමින් මේ පැත්තට ගිහිල්ලා මේ උඩ තහඩුවේ උඩ තියෙන ධනාරෝපණ සියල්ලම උදාසීන කරනවා. ඒකම ඔයාලට පේනවා ඇති මේ පරිවාරක ද්‍රව්‍යයේ තිබුණ ධන ඍණ ආරෝපණය වෙලා තිබුණ අණු ඒවා පිළිවෙලකට පිටලා තිබුණේ charge වෙලා තියෙද්දි දැන් මොකද වෙලා තියෙන්නේ? ඒවා දැන් ආපහු අර අවිධිමත් ලෙසම විසිරීලා ගියා. ඇත්තටම මේක දැන් discharge වෙලා තියෙන සම්පූර්ණයෙන්ම විසර්ජනය වෙච්ච කැපැසිටරයක් තමයි දැන් මේ තියෙන්නේ. එතකොට මේ ධාරිත්‍රකයේ තහඩුව අතර තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයත් හීන වෙලා ගිහිල්ලා නැති වෙලාම ගිහිල්ලා තියෙනවා. වෝල්ටීයතාවයත් බිඳුව දක්වාම පහළ බහැලා තියෙන්නේ. මේවා වෙන වෙනම ඇඳලා තිබුණාට මේවා ඉතා ඉක්මනින් වේගයෙන් සිද්ධ වෙන්නේ. ඊට පෙන්න ඇති මේ ඉලෙක්ට්‍රෝන ගලා යන අතරදී මේ කැපැසිටර් එක ඩිස්චාර්ජ් වෙන අවස්ථාවේදී බල්බ් එකෙත් එළිය මීට අඩු වේගන ගිහිල්ලා සම්පූර්ණ නැති වෙලා යනවා. එතන මේ සම්පූර්ණයෙන්ම විසර්ජනය වූ ධාරිත්‍රයක්, ඒ කියන්නේ සම්පූර්ණ ඩිස්චාර්ජ් වෙච්ච කැපැසිටර් එකක් නැවත ආරෝපණය කරනකම් මෙලෙස උදාසීනව පවතින්නේ. දැන් අපි මේ කැපැසිටර් එක කැපැසිටන්ස් එක, ඒ කියන්නේ ධාරිත්‍රකයේ ධාරිතාව කියන්නේ මොකක්ද කියලා බලමු. ඒකට දැන් අපි මේ ෆුල් charge වෙච්ච, ඒ කියන්නේ සම්පූර්ණ ආරෝපිත ධාරිත්‍රකය මෙතන ගත්තා. මෙතන වෝල්ටේජ් එක පෙන්වලා තියෙනවා දැන් පාටින් V කියලා දාලා තිනවා. මේ ධාරිත්‍රකයේ තහඩු අතර thickness එක අපි ගත්තා. විද්‍යුත් පරිවාරක මාධ්‍යයේ ඝනකම D කියලා දැම්මා. ඒ වගේම මේකේ තියෙනවා දැන් stored charge එකක්. ඒ කියන්නේ ගබඩා වූ ආරෝපණ. මේක යුනිට් එක වෙන්නේ කූලොම්. කූලොම් වලින් තමයි ඉන්නේ. එතකොට මේක ඇති වුණ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක, ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය, ඒක අපි මයින එකකේ වෙන්නේ මීටරයට වෝල්ට්.
එතකොට මේ කැපැසිටන්ස් එවත් මේ ධාරිතාවම ඉන්න ඒකකයේ වෙන්නේ ෆැරඩ් කියලා අපි ගන්නෙ F වලින් හඳුන්වන්නේ. එතකොට මේ ෆැරඩ් අගයන් මේ ඊටමත් කුඩා අගයන් තමයි මේ ගණනය කිරීමේදී ලැබෙන්නේ. ඒක නිසා අපි කරන්නේ මේ සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ මයික්‍රෝ ෆැරඩ් කියන අගය. එතකොට තව පිකෝ ෆැරඩ් ඒ වගේ පොඩි අගයන්වත් ගන්නවා. විශාලව භාවිතා වෙන්නේ මයික්‍රෝ ෆැරඩ් කියන එක. ඒ කියන්නේ මයික්‍රෝ කියන්නේ 1.6 අගයෙන් පංගු. එතකොට මේ උදාහරණයක් විදිහට 25යි මයික්‍රෝ ෆැරඩ් කියන්නේ 25 වැඩි කරන්න ඕන 10 ඍණ 6 බලයෙන්. ඒ කියන්නේ 25 බෙදන්න ඕන 10 6 බලයෙන්. එතකොට 25 බෙදන්න ඕන 1.6කින්. එතකොට එනවා අගය 0.000.025 ෆැරඩ්. එතකොට මෙතන කැපැසිටන්ස් එක ඒ කියන්නේ ධාරිතාව සමාන වෙනවා Q. ඒ කියන්නේ මේ ගබඩා වූ ආරෝපණ සංඛ්‍යාව බෙදන්න ඕන කැපැසිටර් එකේ අග්‍රහරා තියෙන වෝල්ටීයතාවයෙන්. එතකොට මම මේ යටිනුත් ලියලා තියෙනවා ධාරිත්‍රකයක ගබඩා වූ ආරෝපණ කූලෝම් ගණන අපි දන්නවා නම් එය අග්‍රාතර වෝල්ටීයතාවයෙන් බෙදීමෙන් පුළුවන් ධාරිත්‍රකයේ ධාරිතාව ෆැරඩ් වලින් ලබා ගන්න. එතකොට මේ ගණනය කිරීම වලදී තව එක දෙයක් පරිවාරක මාධ්‍ය ගැන එනවා. ඒ කියන්නේ පරිවාරක මාධ්‍යයේ පාරවේදීතාව කියන එක. එතකොට ඇත්තටම පාරවේදීතාව කියන්නේ මොකද්ද? මේ පරිවාරක මාධ්‍ය විසින් එතුලින් ද්‍රව්‍යතාවයක් ඇති කිරීමට ලබා දෙන අවසරය. ඇත්තටම කියනවා නම් මේක පර්මිට් එකක් කියනවා වගේ මේ පර්මිටිවිටි කියන තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. එතකොට මේ පාරවේදීතාව මේ E වගේ තියෙන එප්සයිලන් කියලා අපි කියන්නේ ඒක ග්‍රීක අක්ෂරයක්. ඒ ග්‍රීක අක්ෂරයේ තමයි මේ පාරවේදීතාව හඳුන්වන්නේ. එතකොට ආරෝපණ සහ වෝල්ටීයතාවය අනුව අපි කැපැසිටර් එක ධාරිතාව මෙන්න වගේ මේ තහඩු වල භෞතික මැනීම් කීපයකිනුත් බලලා අපිට කරන්න පුළුවන් ධාරිතාව මනින්න පුළුවන්. එතකොට මෙතන මම ගත්ත area of metal plates ඒ කියන්නේ මේ ලෝහ තහඩු දෙකේ වර්ගඵලය අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ permittivity අපි ඒක ගැන දැන් කතා කරා පරිවාරක මාධ්‍යයේ පාරවේදීතාව. එතකොට අපිට ගන්න පුළුවන් කැපැසිටර් එකක ධාරිතාව සමාන වෙනවා මේ එප්සයිලන් වැඩි කිරීම A බෙදීම D. ඒ කියන්නේ අතරම පරිවාරක මාධ්‍යයේ පාරවේදීතාව වැඩි කරනවා මේ තහඩු දෙකේ වර්ගඵලයෙන් වැඩි කරලා ඒ අගය බෙදෙනවා පරිවාරක මාධ්‍යයේ ඝනකමින්. මම මෙතන යටිනුත් ලියලා තියෙනවා ලෝහ තහඩු දෙකේ වර්ගඵලය සහ පරිවාරක මාධ්‍යයේ පාරවේදීතාව සහ ඝනකමද දන්නේ නම් ඊට සමීකරණයෙන් ධාරිත්‍රකයේ ධාරිතාව සොයා ගැනීමට හැකි වේ. එතන මෙතනදී ඔයාලට තව දෙයක් පේනවා මේ ධාරිතාව මේ පරිවාරක මාධ්‍යයේ පාරවේදීතාව. එතකොට ඊළඟට ලෝහ තහඩු වල වර්ගඵලය. ඒවා වැඩි වෙනකොට මේකේ ධාරිතාවත් වැඩි වෙනවා. එතකොට මේ සමීකරණයේ දකුණු පැත්තේ බෙදීම විදිහට පෙන්වලා තියෙන්නේ පරිවාරක මාධ්‍යයේ ඝනකම. ඒකෙන් බෙදනකොට ධාරිතාව අඩු වෙනවා. ඒකින්ද ඒක මතක තියාගන්න ඕන මේ මාධ්‍යයේ පාරවේදීතාවයි ලෝහ තහඩු වල වර්ගඵලයයි වැඩි කරලා අපිට ධාරිතාව වැඩි කරගන්න පුළුවන්. පරිවාරක මාධ්‍යයේ ඝනකම පුළුවන් තරම් අඩු කරලා තමයි ධාරිතාව වැඩි කරගන්නේ. එතකොට මේ කැපැසිටර්ස් එහෙම නැත්නම් ධාරිත්‍රක නිපදවීමේදී මේ නිෂ්පාදකයන් ඒ විදිහට තමයි ධාරිත්‍රකවල අගයන් හරියට පවත්වා ගන්නේ. දැන් අපිට ඕනනම් මේ කැපැසිටර් එකේ කියන්නේ ධාරිත්‍රකයේ charge වෙලා තියෙන වෙලාවේදී ඇති වෙන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක මැනගන්නත් පුළුවන්. මේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක සමාන වෙන්නේ ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය සමාන වෙනවා ධාරිත්‍රකයේ අග්‍රහරහා තියෙන වෝල්ටීයතාවය බෙදන්න ඕන මේ පරිවාරක මාධ්‍යයේ ඝනකමින්. ඒතර මේ විද්‍යුත් ක්ෂේත්‍රයේ අගය මනින්නේ මීටරයට වෝල්ට් වලින්. ඉතින් මම හිතනවා ඔයාලට මේ කැපැසිටර්ස් ගැන ඒ කියන්නේ මේ පැරලල් ප්ලේට් කැපැසිටර් එක වැඩ කරන්නේ කොහොමද මේ ආරෝපණ තත්ත්වයන් එන්නේ කොහොමද කියන එක ගැන හොඳ අවබෝධයක් එන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරන්න. තව කාට හරි ඉගෙන ගන්න ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.